කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණේදී මේ දේශනාව විස්තර කරන්න පටන් ගන්න මොහොතේම තමයි සද්ධාතිස්ස රජුරෝ බණහඬ ආවේ. බණ පටන්ගත් නිසා සද්ධාතිස්ස රජුරෝ ඉදිරියට එන්නේ නැතුව පිරිසට කරදරයක් නොවි පිටිපස්සට වෙලා දහම් කතාවට සවන් දුන්නා. කොටින්ම කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේවත් දැක්කේ නැහැ. රෑ එළි වෙනකන් කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ දහම් කතාව කරලා අවසන් වෙද්දී අන් සියලු ජනයාට වඩා උස් හඬින් සද්ධාතිස්ස මහරජුරෝ සාදු 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 කියලා සාදුකාර දුන්නා. ඒ සාදුකාර හඬ රජ්ජුරුවන්ගේ සාදුකාරයනේ. අද ඉතින් අපිට ඕක එහෙම තේරුම් ගන්න බෑ. අද අපිට රජවරු නෑ නෝවේ. රජවරු කියන අයගේ සාදුකාරය, රජවරු කියන අයගේ කටහඬ අන් ජනයාගේ කටහඬට වඩා ආනුභාවයි. ඒ ආනුභාව කටහඬින් සද්ධාතිස්ස රජුරෝ සාදුකාර දෙද්දී රහතන් වහන්සේ අඳුනගත්තා. අඳුනගෙන ඇහුවා මහරජ ඒ ඔබද? එතකොට රජුරෝ රහතන් වහන්සේට පේන්න ඉස්සරහට ආවා. ස්වාමීනි මේ මම. මහරජ කොයි වෙලේද ඔබ ආවේ? ස්වාමීනි ඔබ වහන්සේ දහම් කතාව ආරම්භ කරන මොහොතේමයි ආවේ. මහරජ ඔබ සෑහෙන දුෂ්කර කටයුත්තක් කළා. රැය පහන් වෙන තොරා ඔබ පසුපසට වී සිට දහම්පද ශ්‍රවණය කළා. එතකොට සද්ධාතිස්ස නිරිඳා කියනවා නැත ස්වාමීනි නැත. එය මහ දුෂ්කර කාර්යයක් නොවේ. යම් කිසි අවිරකින් අපගේ ආර්යයන් වහන්සේ බණ දේශනාව ආරම්භ තැන පටන් මේ වෙනකන් දහම් කතාව අවසන් වෙද්දී මට එක පදයක් හෝ අමතක වෙලා ගියා නම් ඒක තමයි මං කනගාටු වෙන කාරණාව. රැය එළි වෙනකම් බණ ඇහුවා කියන එක ඒක දුෂ්කර එකක් නෙමෙයි කිව්වා. බණ ඇසීමෙහිලා විස්මිත දක්ෂයෝනේ. රැයක් එළි වෙනකම් බණ ඇහුවා. එක වචනයක්වත් මගේ හැරගන්න නැතුව කිව්වා ස්වාමීනි මට එක වචනයක් හෝ මගේ හැරුණා නම් මට මේ තම්බපන්නි රාජ්‍යයේ කෙවිතක් ගහන තැනක්වත් එපා කිව්වා. රාජ්‍යයේම උරුමකාරයා කියනවා මට මේ තම්බපන්නි රාජ්‍යයේ කෙවිතක් ගහන්න. කෙවිතක් ගහන්න පින්වතුනි ලොකු ඉඩක් ඕනද පොඩි ඉඩක් ඇද්ද? කෙවිත මෙහෙම ගහන්න. කෙවිතක් ගහන තරම් චූටි ඉඩක්වත් මට ඕනේ නැහැ කිව්වා. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පුරා රැයක් පහන් වෙන තෙක් බුදුගුණ කීවා. ස්වාමීනි බුදුගුණ ඔච්චරමද? නැත්තම් තවත් තියෙනවද? මහරජ මා කියන ලද්දේ බුදුගුණ ටිකයි. තව බොහෝ බුදුගුණ තිබේ. ස්වාමීනි මට උපමාවකින් කියනු මැන. මහරජ අමුණු දහසක් පමණ වූ හැල් කෙතක එක හැල් කරලකට වඩා ඉතිරි හැල් කරල් ප්‍රමාණයමයි වැඩි. ඒ වගේ මං කියපු බුදුගුණ චුට්ටයි. නොකියූ බුදුගුණමයි වැඩි. සාදු සාදු ස්වාමීනි මගේ හිත තව පැහැදුනා. මට තවත් උපමාවක් කියනු මැන. මහරජ යම්සේ සැඩපහරින් පිරුණු මහා ගංගාවක් ගලා යද්දී ඒ ගංගාවට ඉදිකටුවක් ඇල්ලුවොත් ඉදිකටුවේ සිදුර ඇතුලෙන් ගලන්නේ වතුර චුට්ටයි. ඉදිකටු සිදුර ඇතුලෙන් ගලන්නේ නැති වතුරමයි වැඩි. මහරජ මා කිව් බුදුගුණ ඉදිකටු සිදුරෙන් ගලපු වතුර ටික වගේ ටිකයි. මා නොකිව් බුදුගුණමයි වැඩි. සාදු සාදු ස්වාමීනි මගේ හිත තවත් පැහැදුනා. මට තවත් උපමාවක් කියනු මැන. මහරජ වැහිලිහිනියෙක් අහසේ පියාසර කරද්දී ඒ වැහිලිහිනියගේ පියාපත්වලට වැහෙන්නේ අහසේ පොඩි කොටසයි. වැහිලිහිනි පියාපතට වැහුන් නැති කොටසමයි වැඩි. මහරජ මා කිව් බුදුගුණ ටිකයි
නොකියූ බුදුගුණමයි වැඩි. සාදු සාදු ස්වාමීනි ඔය කියපු උපමා අතරේ මගේ හිත ගොඩාක්ම පැහැදුනේ ඔය උපමාවටයි. ස්වාමීනි ඔබ වහන්සේගේ දහම් දෙසුමට මගේ හිත ගොඩාක් පැහැදුනා. මං ඒට සුදුසු ධර්ම පූජාවක් කරන්න කැමති. ස්වාමීනි මේ දුගී මට වෙනත් දෙන්න දෙයක් නැහැ. මගේ දුගී පූජාව පිළිගන්නසේක්වා. ඒ පූජාවට කියපු වචනේ තමයි දුගී පූජාව. මගේ මේ දුගී පූජාව ඔබ වහන්සේ පිළිගන්නසේක්වා. සියක් යොගුන් තම්බපන්නී දිවයින මාගේ විජිතය මං ඔබ වහන්සේට පිරිකරක් කොට පූජා කරමි කියලා රට පූජා කළා. රටේ රජ්ජුරුවෝ රට පූජා කරන එක දුගී පූජාවක් කියලා කිව්වනම් අපේ පිරිකර පූජා මොනවාද නේ? තේරෙනවද? ඇයි ඒ පූජා වෙච්චර පොඩි කලේ ඇයි? ඇයි ඒ පූජා වෙච්චර පොඩි කලේ? මේ සකල සම්පත් සහිත මුළු ලංකාද්වීපේනම කිව්වනේ ස්වාමීනි මේ මගේ දුගී පූජාව. ඇයි පිටුතුනේ ඒ පූජා වෙච්චර දුගී කලේ? බුදුගුණ මහත්, දහම් ගුණ මහත්, සංඝ ගුණ මහත්. තෙරුවනේ ගුණ අඳුනගත්තාම අපි හරි පොඩි.